මේ කන්ඩිෂන් කරන්න ඇවිල්ලා ඇල්ටෝ 800 එකක්. ඒ කියන්නේ එන්ජින් ටියුන් අප් එකක් තමයි මේ යන්නේ කන්ඩිෂන් කිරිල්ලක්. එතකොට ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ගැලවුවට පස්සේ මෙන්න මේ ගාන කාබන් තියෙනවා. ගොඩක් කාබන් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ වතුර කට. මේ වතුර කටේ වතුර ලීක් එකක් තියෙනවා. එතකොට මේ වතුර කට අනිවාර්යෙන් දාන්න ඕනේ හොස් එකත් එක්ක. ඒතර වතුර කට ගැලවුවට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. මේ වතුර කට කොරොඩ් වෙලා තියෙන්නේ. මේ බලන්න දැන් මේක ගැලවුවට පස්සේ තනිකර වතුර කට කොරොඩ් වෙලා මේකේ වතුර ලීක් වෙන්න පුළුවන්. ලීක් වෙනවා වතුර අඩු වුණාම ගොඩක් වෙලාවට ඕවර්හීට් යනවා වගේ පුළුවන්. අනිත් එක තමයි ටොටල් බොඩි එකේ තනිකර කාබන්. ඒතර කාබන් ටික ක්ලියර් කරන්න ඕනේ. වැදගත්ම කාරණාව මෙන්න මේ චේම්බර් එක ඇතුළ. චේම්බර් එක අනිවාර්යෙන් කාබන් ටික ඔක්කොම සුද්ධ වෙන්න ඕනේ. පෙට්‍රල් උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැති ආකාරයට හොඳටම සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කෙමිකල් ගහලා පොලිෂ් කරාට පස්සේ මෙන්න මේ තත්ත්වෙන්වත් තියෙන්න ඕනේ. හොඳටම කාබන් බින්දුවක්වත් තියෙන්න බෑ. අනිත් එක තමයි වතුර කට දානවා. මේ වතුර කට අපි දාලා තියෙනවා. ඊට අමතරව මේකේ එල්ලැංගල් හෝස් එකත් අපි අලුතින් දානවා. මොකද වතුර ලීක් එක තිබ්බොත් මොන ප්‍රශ්නේ තිබ්බත් වැඩක් නැහැ. එන්ජින් එකේ ඕවර්හීට් යන්න පුළුවන්. ඊට අමතරව අපි මේකේ ප්ලග් පාවිච්චි කරනවා. එන්ජින් එකේ ප්ලග් එක ඩක්ට්ලස් ලගේ. ඒ ප්ලග් එක තමයි අපි මේකේ එන්ජින් ටියුන් අප් එකේදී දාන්නේ. එහෙම එන්ජින් ටියුන් අප් එකක් කරගත්තොත් ගොඩාක් කාලයක් දුවා ගන්න පුළුවන්. ආයේ කිසිම ප්‍රශ්න